මම ලියන ඕන්න මේ වාගේ ප්‍රකාශනයක්. මේක මොකද්ද? ප්‍රකාශනයක්. මේ ප්‍රකාශනය බලන්න. මේකේ ඉස්සෙල්ලාම දැනගන්න ඕන පද කීයක් තියෙනවද? පදයෙන් එන්නේ මොනවාගෙන්ද? ධන වලිනුයි ඍණ වලිනුයි. දැන් ධනෙන් ඍණෙන් වෙන් වෙලා මේකේ මේ ධනෙන් වෙන් වෙලා මෙතන එක පදයක් ඉන්නවා. හරි? මේ ධනෙන් වෙන් වෙලා මෙතන තව පදයක් ඉන්නවා. දැන් ඒතර මේකේ පද කීයද? පද කීයද? පද දෙකයි. එතකොට පද දෙකක් ඉන්න හින්දා අපි මේකට කියනවා නම. මොකද පද දෙකක් ඉන්නකොට කියන්නේ ද්විපද. දැන් ඒතර මේකට කියනවා අපි ද්විපද ප්‍රකාශනයක්. මම ඊට පස්සේ ඔන්න තවත් ද්විපද ප්‍රකාශනයක් මෙතනින් ලියනවා. හරි? මේක නෑ කියලා හිතන්න. මෙයාගෙත් ඔන්න දැන් ද්විපද ප්‍රකාශනයක් නේ ඔක. මට ඕනේ මේ ද්විපදය මේ ද්විපදේ ಗುಣ කරන්ද. දැන් ඔන්න කෙනෙක් ගිහලා ಗುಣ කරන්න ඕනේ කියලා එහෙනම් කියලා ඔන්න ඔක කියලා වැඩි කිරීමක් දානවා. හරිද දැන් ඔක? ඇයි හරි නැත්තේ? මෙතනදී ಗುಣ වෙලා තියෙන්නේ දෙක විතරයි කාගෙන්ද? x ගෙන්. මට ඕනේ දෙක විතරක් x ගෙන් ගුණ කරන්න නෙමෙයි. මට ඕනේ මොකද්ද? මේ දෙන්නම අර දෙන්නගෙන්ම ගුණ කරන්න ඕනේ. එහෙනම් මේ දෙන්නම කියද්දී මෙතෙන්ට අපිට දාන්න පුළුවන් ගණිතයේදී අපි දානවා මොකද්ද? වරහන්. මේ දෙන්නා කියනවත් ඔන්න වරහනක් දානවා. ඔන්න දැනගන්න වරහන් ඉන්න තැන. නිකන් ඉන්න බැරුවට ওই වරහන් දානව නෙමෙයි. වරහන් දාන්නේ මොකකටද? සෙට් එකක් කියලා හඳුනා ගන්න. හරි. දැන් මෙහෙම වරහන් දැම්මහම මම කියලා දුන්නා වරහන් දෙකක් මැද මුකුත් දාලා නැත්නම් ඉතින් ඉන්න ලකුණ මොකද්ද? ಗುಣ කිරීම. එහෙනම් දැන් අපේ වැඩේ හරි. මට ඕනකම තිබ්බේ මේ දෙන්නා අර දෙන්නගෙන් ಗುಣ කරන්න. එහෙනම් දැන් මම මේ විදිහට වරහන් දාපු ගමන්ම මේ සෙට් එකෙන් ಗುಣ කරන්න කියලා වරහන දාපු ගමන්ම අපිට ඕන ඉලක්කය සම්පූර්ණ වෙලා ඉවරයි. මැද ಗುಣ කිරීමකුත් ඇවිල්ලා. එහෙනම් දැන් ඔන්න ඔය වැඩේ හරි. දැන් ඊළඟට දැනගන්න ඕනේ මේ දෙන සුළු කරද්දී මෙයා ධනද ඍණද? ඉස්සරහින් ඉන්නව ලකුණ. ලකුණක් දාලා නැහැ කියන්නේ මොකද්ද? ධන. මෙයා එයත් ධන. මෙයා එයත් ධන. මෙයා එයත් ධන. හරි. දැන් ගුණ කරද්දී ඔන්න මම මෙහෙම ගුණ කරනවා. මේකේ පළවෙනියා ගුණ කරනවා අරකේ පළවෙනියනේ. ගුණ කරද්දී ඉස්සලාම ලකුණ. ධනයි ධනයි ධන. x ගෙන් x වර්ගය. මේකේ පළවෙනියා අරකේ දෙවෙනියනේ. ධනයි ධනයි ධන. x 3න් 3යි x. මේකේ දෙවෙනියා අරකේ පළවෙනියනේ. ධනයි ධනයි ධන. දෙක x ගෙන් 2යි x. මේකේ දෙවෙනියා අරකේ දෙවෙනියනේ. ධනයි ධනයි ධන. දෙවරක් 3 6යි. හරි. දැන් මේ දීපද ප්‍රකාශන දෙක ඔන්න මම ওই විදිහට ගුණ කිරීම දාලා මේ වගේ උත්තරයක් ආවා. දැන් මේකේ පද කීයක් ඉන්නවද? කීයක් ඉන්නවද? 1යි. මේ ධනෙන් වෙලා මෙතන 1යි. මේ දෙන්නට මැදි වෙලා මෙතන 1යි. මෙතන 1යි. ඔක්කොම 1යි 2යි 3යි 4යි. හරිනේ? පද 4ක් ඉන්නවා. දැන් අහගන්න වැඩේ. සාමාන්‍යයෙන් මේ ගණිතයක් අපේ සාමාන්‍ය ජීවිතය වගේම තමයි. හරි? ගණිතයේදී සාමාන්‍ය ජීවිතයේ වගේම එකම අදහස් තියෙන අය තමයි එකකට එක ගොඩකට වැටෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔයාලගේ පන්ති වල ඉන්නව නේද එක කල්ලි. අපි හිතමු එකම පන්තියක එක ළමයි කොට්ටාසයක් ඉන්න උන් එකටමයි ඉන්නේ. තව ළමයි ටිකක් ඉන්න උන් ටික වෙනම එකටමයි ඉන්නේ. කණ්ඩ ගියත් එකට බොණ්ඩ ගියත් එකට කොහි ගියත් එකටම වාසය කරන සෙට් ඉන්නවා. පන්තික සාමාන්‍යයෙන් දෙකක් හෝ ඊට වැඩියෙන් ඉන්නවා. එක පන්තියක් ගත්තොත්. එතකොට ඇයි එහෙම කල්ලි වෙන වෙලා ඉන්නේ? ඔක්කොම එක වෙන්නේ තිබ්බනේ මුළු පන්තියම ඔක්කොම අපි සමගින් ඉමු කියලා ඉඳ තිබුණා. එහෙම ඉන්නවා තමයි නිකන් කතා බහ කරගෙන ඉන්නවා. ඒ වෙනුවට වෙනම සෙට් බෙදිලා ඉන්නේ. ඇයි ඒ බෙදිලා ඉන්නේ? එයාලගේ අදහස් එක කෙනාට වෙනස්. මෙයාලගේ ටීම් එකේ ඉන්නේ එකම අදහස් තියන අය. එහා පැත්තේ ටීම් එකේ ඉන්නේ එයාලගේ අදහස් ඔක්කොම එකට එකයි. සමහරවිට මේ ටීම් එකේ ඉන්නව අර ටීම් එකේ උන්ට ගොරවනවා. හරි? ඔරවනවා, ගොරවනවා, රන්දු සරුවල් ඇති වෙනවා. ඊට පස්සේ කීකේවා කියා ගන්නවා. එහෙම ටීම් ඉන්නවා. ගොඩක් ඔය ගෑල් ළමයි ගිහින් තියෙනව නේද? එතකොට මතක තියාගන්න ඔයාලා එක ටීම් එකකට ගොනු වෙලා ඉන්නේ. ඔයාලා හොඳට හිතන්න ඔයාලගේ ටීම් එකේ ඉන්න අය ඔයාලගේම අදහස් තියෙන අය. හරි? වෙනත් ටීම් එකේ ඉන්නේ ඒ අයගේ අදහස් තියෙන අය. ඒ අදහස් තියෙන අය ඔයාලට ගැලපෙන්නේ නැති නිසා ඔයාලත් එක්ක පෑහෙන්න යන්නේ
නැහැ. හරි? ඊළඟට අපි හිතමු මෙහෙම මේකට අදාළව මම කිව්වොත් එහෙනම් මම වෙන්න මෙහෙම කියන්නම්. x කියලා හිතන්නේ අපි හිතමු මිනිස්සු කියලා. එහෙනම් මේ x උත් කවුද? මිනිස්සු. මේ x උත් කවුද? මිනිස්සු. හරි? මෙයා අපි හිතමු සතෙක් කියලා. මේ ඉන්නේ මොකෙක් හරි සතෙක්. අපි හිතමු බල්ලෙක් කියලා. හරි? දැන් මිනිස්සුයි මේ ඉන්න මිනිස්සුයි බල්ලොයි අතර ගනුදෙනු තියෙනවද? එකට රංචෝවා ඉන්නවද? එහෙම ඉන්නේ නැහැ. දැන් අපි හිතමු මෙතන යනකොට ඔන්න ඔයාලා යනකොට බල්ලෙක් හම්බුණා. බල්ලෙන් අහනවා කෑවද බීවද කොහොමද නිදියවද මේ සනීපෙන් ඉන්නවද වලහන් දෙනවද එහෙම. ඊට පස්සේ බල්ලාත් උත්තර දෙනවා බව් 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 කියලා එහෙම උත්තර දෙනවද? එහෙනම් මතක තියාගන්න සත්තුයි මිනිස්සුයි අතර කිසිම ගනුදෙනුවක් නැහැ. ගනුදෙනුවක් තියෙනවා කියන්නේ එකට වාසය කිරිල්ලක් නැහැ. හරි? මෙතකොට මෙතන ඉන්න මිනිස්සයා ඔයාලා හිතන්න රජෙක් කියලා. අපි රජා කියලා හිතමුකෝ අපි දැන් ජනාධිපති කියලා හිතමුකෝ. ඔයාලා ජනාධිපතිත් එක්ක සම්බන්ධයක් තියෙනවද? නිතරම කතා බහ කරනවා. ආගිය තුරුතුරු අහනවා. දැන් දේශපාලන කටයුතු කොහොමද? දැන් මොකද උනේ මචං? එහෙම අහනවද? ඒ වගේ තමයි මේකෙත් මිනිස්සු උනාට එකට ගනුදෙනු කිරීමක් නෑ මේ අය අතර. හරි? ඒ හින්දා මේ කට්ටියත් එක්ක එකට පෑහෙන්න යන්නෙත් නෑ. එහෙනම් මෙතන කවුද එකට පෑහෙන්න දෙන්න? මේ ඉන්න එක්ස්ලා සාමාන්‍ය මිනිස්සු වගේ, මේ ඉන්න එක්ස්ලා සාමාන්‍ය මිනිස්සු වගේ ඒ දෙන්නා විතරක් එකට එකතු වෙනවා. අරයා මං කියවනේ බල්ලෙක් කියලා, බල්ලෝ කට්ටියක් කියලා. තවත් මොකක් හරි ඉලක්කමක් තිබුණොත් ආයාට මෙයා එකතු වෙනවා. හරි? එහෙම ඉලක්කමක් නැති නිසා මෙයාට කවුරුත් නැහැ. මෙයා රජෙක් නිසා එයාට කවුරුත් නැහැ. තවත් රජෙක් හිටියොත් වෙන රටක හරි ඒ කට්ටිය කතා බහ කරයි එකට. හරි? දැන් එහෙනම් මේක උත්තරේ ගමු. ධන ලියන්න ඕනේද? ලියන්න ඕනේ නැහැ. නොලියුවත් ධන නිසා. x වර්ගය ලියනවා ওই විදිහට. කවුරුත් නැහැ. මෙතන x ලා ධන 3 දෙනයි, මෙතන x ලා ධන 2යි. ඔක්කොම x ලා ධන 5යි. 5යි x. අතන ඉන්නවා ධන 6ක්. හරි? බලන්න ගණිතයේදී සාමාන්‍ය මිනිස් ලෝකයේ වාගෙම තියෙන මේ ධාතු ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ සමාන ධාතු එකිනෙකට එකතු වෙනවා. කිරි වලට එකතු වෙන්නේ කිරි කියනවා. හරි? සොටු වලට එකතු වෙන්නේ සොටු කියනවා. හරිද? එහෙම ධාතු ස්වභාවයක් තියෙනවා කියනවා මේ ලෝකේ. හරි? ඒකම තමයි මේ තියෙන්නේ. මේ ලෝකෙන් පිට දෙයක් නෙවෙයි ගණන් කියන්නේ. හරි? මේ ගණන් වල ඇතුළේ ওই ජීවිතය වගේම තමයි. එහෙම මෙහෙම ඉගෙන ගන්න ගණන්. මේ විදිහට ගණන් ඉගෙන ගන්නකොට තමයි තමන්ගේ ජීවිතේට මේ ගණන් බද්ධ වෙන්නේ. ජීවිතේට ගණන් බද්ධ වෙද්දි තමයි ගණන් අප්‍රියාවක් නැතුව යන්නේ. හරි? හරි. ලියා ගන්නකො.